ඔව් එච්චරයි දන්නේ. කියවන්න විතරයි දන්නේ. එතකොට හරි කියලා හිතන්නේ ඔක්කොම. කෑ ගහපුවම සද්දෙට කෑ ගහපුවම මම බය වෙන්න ඕනේ හැමදේම. එතකොට හරි. මම එපා වෙලා තියෙන්නේ. ඔව්. කටක් නෙමෙයිනේ තියෙන්නේ. කටක් නෙමෙයි තියෙන්නේ. පඩිකමක් තියෙන්නේ. ඒකනේ හැමදේම. හැම දෙයකටම මමද වැරදි. මට කතා කරන්න ඕනේ. හැමදේම මොකද මේකේ තේරුම? හැමතිස්සෙම මම තමයි වැරදි. මමද වැරදි. උන් තමයි. හැම ප්‍රශ්නෙකම මුල. මමද මුල. තමුසේ ළමයි මුල. ඒකනේ මේ හැම ප්‍රශ්නයක්ම මම තමයි කර්මේ කරගන්නේ. ඒකට මට මේ මුන්නේ අපේ අම්මලා කියද්දි මොකටද වැඳලා දෙන්නේ? මං ඔයාලට වැඳලා දින්න ඕනද? ඇයි මං වඳින්නේ ඔයාලට? කටවහ ගන්නවා අහලපාල මිනිස්සුන්ට ඇහෙනවා. තමුසට ලැජ්ජාව නැති වුණාට මට ලැජ්ජාව තියෙනවා. කෑ ගහන්න එපා කියන්නේ. ඇහුණදින් ඔක්කොටම ඇහුණදින් එච්චරයි. හැමතිස්සෙම මේකේ තේරුමක් තියෙන්න බෑ. වැරදි කර ඊළඟ බාල්දු වෙන්න ඕනේ නෑ. ඔයාලටත් බාල්දු වෙන්න ඕනේ නෑ. ඒකෙන් මම බාල්දු වෙන්න ඕනේ ඔයාලට. පිස්සු හැදේ. ඔහෙට ඉතින් දරු පැටිය ගැන ගානක් නැහැ කියලා මම හොඳටම දන්නවා. මොනවා ඉතින් ඔෆිස් එකේ සක්කර වට්ටම් එක නටන මේකද? එතකොට ඒව හරි. අපි මිනිස්සෙක් එක්ක කතා කරාම තමයි ප්‍රශ්නේ. වැරදි කර එහෙමද කියන්නේ? අන්තිමට හැමදේම මොකද කියන්නේ? කියනවා මට ගහන්න පුළුවන්. නේද? ගහලා මදි මට. ගහන්න වගේ නෑ මං ඉවසුවා. අනිත් ගානු වගේ මං තමුසට බය වෙයි කියලා හිතන්න පා හරිද? ඔයා අත උස්සපු විනාඩියෙන් මං තේරුම් ගත්තා ඔයා කවුද කියලා. මම යනවා කෙල්ලත් එක්ක. මම යන්නේක යනවා එච්චරයි. ඉතින් යනවා කවුද අල්ලගත්තේ යනවා. කෙල්ලව තියලා යනවා. ලෑස්ති වෙන්න. නෑ ඔයා ලෑස්ති වෙන්න. අම්මා කියන දේ අහන්න ඔයා ලෑස්ති වෙන්න. අම්මත් එක්ක යන්න. රෑ වුණාට කමන්නේ ලෑස්ති වෙන්න. මම කෙල්ලව එක්කයි යනවා. ඔයා මොනවද කරන්න කියලා බලාගමු. ඊළඟ උසාවියේදී හම්බෙමු. බලාගමු මොකද්ද වෙන්නේ කියලා. කො අරකද? ඔයා ලෑස්ති වෙන්න පුතේ. කො ඉක්මන් කරන් යන්න එපා එච්චරයි. එච්චරයි මම කිව්වා. පුතේ නැගිටින්න පුතේ ඔයා.